නයිට ටීවී එක හදාගන්න පුළුවන්ද බලන්න ආයි. හැබැයි හවසට අනිවාර්යෙන් පුළුවන් වුණොත් සල්ලි ගෙනත් දෙන්න. හරියනම් හවසෙන්න. එහෙනම් මම ටීවී එක තියලා යන්න. නෑ. ටීවී එක තරන් ගිහිල්ලා ටීවී එකයි සල්ලි දෙකම අරගෙන හවසෙන්න. එහෙම හොඳද මාත්. එහෙමයි. ඒ පාන්දරම වැඩ පටන් ගන්න හදද්දිම එවිල්ලා ණයට ඇවිල්ලා දවස්ම කාලා කන්න. කාලා කන්න. කාටද ඔය බොරු කරන්නේ? අයියේ මේ මේකට කරන්ට් එක යනවාද කියලා බලන්න මේ මල්ටිමීටර් එක තියලා බලන්න ඕන. නෑ ඕනේ දිව ගාවලා බලන්න. කරන්ට් එක එනවා. මොකද මං සද්දයක් ඇහුනේ? අයි මේ රේඩියෝ එකට මොකද්ද වෙලා චුට්ටක් බලලා හදාගන්නකො. මොකද්ද මේක ලෙඩේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් පොඩි අප්‍රාණික ගතියක් තියෙන සෑහෙන්න මේ හුස්ම ගන්න මාගේ අයියා. තමුස කෙලෙට නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ ගැන ඇහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ නැහැ. දානවා ඇහෙන්නේම නැහැ ඒක. මුඩටි මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නෙත් නෑ. මේකේ නෙමෙයි අවුල තියෙන්නේ. ඔහේගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා ඩිස්ප්ලේ කියලා ඩිස්ප්ලේ ගියපු මගුලක් නෙමෙයි යෝයි. ඔහේගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගණක් කියලා ඕනේ. මොකද්ද වයුනේ? ඒක. අයියේ. අපේ ගෙදර ටීවී එකේ මේ කරන්ට් එන්නේ නැති පොඩි සීන් එකක් තියෙනවා. මම බැලුවේ දැන් ඒක ඉතින් මෙතෙන්ට ගේන්නේ නැතුව ගෙදරදීම හදාගන්න. මටත් ඉතින් ලොකු ආසාවක් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න. ෂා නියමයිනේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන එක ගොඩක් වැදගත්. නේද? ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට පුළුවන් ටීවී රේඩියෝ එකක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඒතකොට දැන් මම මොකද්ද ඔය දෙකෙන් කරන්න ඕනේ? උඹ හදපන්. කරන්ට් එකෙන් නැති ප්‍රශ්නයක් තමයි අයියේ ටීවී එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ ඒකට? ඔක හරියටම හොයාගන්න මුලින්ම මල්ලි අපි ඔක ගලවලා ඉන්න ඕනේ. ගලවලා තමයි මේ මල්ලි. ආඩ නම් මේ බොරු කරන්නේ. මල්ලි අපේ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න යන්න. ඒ මොකද? අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එකපාර ඇවිදී කඩලා ගියානේ. අලුතෙන්ම ගත්ත වොෂින් මැෂින් එක එහෙම වෙන විදියක් නෑ. ඒක තමයි පුතා රට ඉඳලා ඒ වොෂින් මැෂින් එක මල්ලි. මොකද්ද උනේ කියලා කියන්නේ? මොකක්ද උනේ කියන්නේ මුලින්ම රෙදි ටික අරගෙන මල්ලි මම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට ඔය දැන් ඔක හොදන්න අර අනම්මන සබන් කුඩු ඒ ටිකත් අරගෙන දැම්මා වොෂින් මැෂින් එක ඇතුළට. ඊගාවට දැන් මල්ලි ඔක හොඳට කුණියන්න එපේ. එහෙනම් වෙනදා රෙදි ගලේ ගහන ගලත් අරගෙන දැම්මා ඇතුළට. දාලා ස්විච් එකේ පොව විතර එකපාරට බසපරලා. ඔක්කේ ගියානේ මල්ලි. ඔක්කේ සම්පූර්ණයෙන්ම කරලා තියෙන ඉතින් වැරදි. වැරදිද මං කරලා තියෙන්නේ? ඔයා රෙදි ටිකක් දැම්මා. රෙදි ටික දැම්මා. ඊට පස්සේ සබන් කුඩු ටිකක් දැම්මා. ඒ ටිකක් දැම්මා. හොඳට හේදෙන්න ඕනි කියලා ගලක් දැම්මා. ඉතින් ගලක් දැම්මනේ ඉතින් ඇතුළට. හැබැයි ඇතුලේ රෙදි හොදන්න කවුරු හරි ඉන්න එපා. කවුද වෙන්දා රෙදි හොදන්නේ ගෙදර? නෝනා තමයි හොදන්නේ. ගල දාපු ගමන්ම නෝනක් දාන්න ඕනේ. අඩේ නෝනක් දාන්නද ඇතුළට? නෝනක් දාන්න. රෙදි හොදන්න. ඔව්. ඒ තිතුණා හැබැයි. නෝනාව දාලා බලලා වෙච්ච දේ කියලා කියන්න ඔය ඕනේ. කියන්න අනිවාර්යයි. යන්නේ. තාම අර ජයකාන්තික දුව ගැන නේ හිත. ඔය ආදර බලහිලා ඔක්කොම නවත්තලා දාන්න. මේ හැමදේම අතහැරලා දාන්න. මොකද්ද මුරුවේ කරේ? ඒ හැමදේම අතෑරලා දාන්න කිව්වේ. මං තොට කිව්ව ටීවී එක අතරින් කියලා නෙමෙයි තොගේ අර බඩ අතරින් කියලා. කාගේද ඔය බණ්ඩගේ ටීවී එකද? හලෝ මම බණ්ඩලේ ගෙදරින්ද? ඔව් මම බණ්ඩා. අර ඔයා මේ ටීවී එක ගන්න දුන්නේ සද්ද ඇහෙන්නේ නැතුව ඒක අපි ලෙඩේ හොයාගත්තා. අනේ මොකද්ද? ඩිස්ප්ලේ ගිහින්. ඈ ඩිස්ප්ලේ ගිහිල්ලා ගෙදරින් එද්දී ඔක හොඳට තිබ්බනේ. හරි හරි ඔය තමයි
ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඩිස්ප්ලේ එක දාන්න. හෙන ගහන බොරු කරන්න එපා මහත්තයෝ. ඔගේ හොඳට ඩිස්ප්ලේ එක තිබ්බම මම මේ ගෙදර අයියේ ටීවී එක ගැලෙව්වා. මොකද කරන්න ඕනේ දැන්? ඕකනේ ඉතින් ඔය ඉස්සල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල්ල හැදිලා දිව්වනේ. හරි අයියේ දැන් කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි. දැන් ආ ටීවී එක ගැලෙව්වනේ. දෙගිලකට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? ඊ මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම? මම චෙක් කරගෙන ඉන්න. පවර් සප්ලයි මම චෙක් කරන්නේ. මල්ලි මාර කේස් එක ඔය රේඩියෝ එක කරනවනේ. දකුණු අත ධනිය ගාවින් කැල්ලා ගියා වගේ. පට්ට පාඩුයි. මෙලෝදියක් කරගන්න දෙයක් නැහැ. අනිචුට බලපංකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? එහෙම ලොකු කේස් එකක් නැහැ. OIC එක පොඩි කේස් එකක් තියෙනවා. මොකද? OIC එක පොඩි කේස් එකක් තියෙනවා. අම්මා මොබේ. ඔය පොලිස් කේස් වලට අපිව සම්බන්ධ කරගන්න එපා. ඒවා ඔයාලම තියාගන්න. අම්මෝ. පොලිස් කේස් නෙමෙයි යන්නේ. ඇයි මේ රේඩියෝ ඇතුලේ තියෙන මේක අර OIC කැල්ල. අන්න ඒක තමයි පොඩි කේස් එකක් තියෙන්නේ. OIC නෙවෙයි මහත්තයෝ. IC. අන්න ඒක. IC එකේ තමයි කේස් එක තියෙන්නේ. හරි හරි ගන්නවකෝ. තව කැල්ල තියෙනවා. පොඩි ලෙඩේ මේකට නිකන් කවුරුහරි කුණු ගෙඩියකින් ගහලා වගේ. හරියට හරි මල්ලි. කුණු ගෙඩියෙන් තමයි තමදරි. අම්මපා. මොකද්ද මේ කුණු වර්ග? අම්මපා මල්ලි මං ඕක අහුනොත් තලනවා. කවුද? මීයව. අපේ ගෙදර ඉන්නවා දාර පත මීයෙක්. මට උත් එක මාර තරහ තියෙන පුදුම වදයක් ඌ දෙන්නේ. අද උදේ මම බලද්දිම ටීවී එකට නැගලා. මම මචං ගත්තා කුණු ගෙඩිය දෙකක් දෙන්නම් කියලා. ටීවී එක ගාවට ලං වෙද්දිම වටිනාකම වැඩිද බං ටීවී එකක් නේ බං. පස්සේ මම අපිට සද්ද නොකර හිටියා. පස්සේ මූ නැග්ග මචං ෆ්‍රිජ් එකට. මම මචං දෙන්නම්ම කියලා ගියේ. කොහෙද ෆ්‍රිජ් එක ඊට වඩා වටිනවනේ බං. මොනවා කරන්නද? ඊට පස්සේ මචං කොහමරි මේ අපේ නෝනා සෝපයක් උඩ මචං මේ පොතක් බල බල හිටියේ කොහමරි. මචං මීයා නැග්ග මචං ගෑණිගේ ඔළුවට. අන්න මචං දැන් ගහනවා නම් ගහන්න පුළුවන්. ඒ තමයි අවස්ථාව. වටිනාකම අඩුයිනේ මල්ලි. ගත්ත මල්ලි කුළු ගෙඩිය අතට S2ක් තියාගත්තා. S2 පියාගත්තට පස්සේ කොහොමද හරියට මීයට උදින්න ගහන්නේ? දැන් කවුද මීයට වදින්න ගහන්නේ? ඕකටත් මල්ලි මම S2 පියාගෙන එක හැක් කරලා බැලුවා. බලද්දි මීයා අතර නෑ ගියාම්කෝ. පස්සේ මචං මම පොඩ්ඩක් එහෙම වටපිට බැලුවා. බලද්දි මචං මූ රේඩියෝ එකට නැගලා. මූ දන්නවා මචං රේඩියෝ එකට නැගලා හිටියොත් මම උට ලොවෙක් ගහන්නේ නෑ කියලා. මොකද මචං මම රේඩියෝ එකට පට්ට ලව් මචං. ඒක නැතුව මට බෑනේ. මම මචං පොඩ්ඩක් ඉවසගෙන හිටියා ඉතින් ෂේප් එකේ. මූ මචං ඩාන්ස් කරනවා සීන් එක මම පුළුවන් තරම් ඉවසුවා. මොකද මම රේඩියෝ එකට පට්ට ලව්. ඒ හින්දා. ඔන්න එතකොටම මල්ලි රේඩියෝ එකේ සින්දුවක් යනවා. මේ වදේකි ජීවිතය කියලා. බලන්න මල්ලි මීයන්ගේ වදයක්ලු ජීවිතය කියන්නේ. මට මල පැන්න මල්ලි මම දුන්න කුටු එන්න. මීයට වැදුනා. මීයට වැදුන්නේ නැහැ. හැබැයි මීය බය වුණා. ඊට පස්සේ මීයා දැක්කේවත් නැහැ. අනේ මේ මල්ලි. ඉවන්න මට මේ මොකක් කරේ කියලා දීපන් ඈ. මේක නැතු පට්ට පාළුයි බං. මේක මහ ලොකු කේස් එකක් නෑ. පොඩි කේස් එකක් නේද ඔයා කිව්වේ. ඒක තියෙන්නේ. පොඩක් බලන්න දීපන් ඈ. හරි? නෑ. කාටද මම බොරු කරන්නේ? මලයා මගේ නම නිලමේ. මගේ ගම කැලෑව ගස්සාව. මේ මගේ ටීවී එකේ ශබ්ද රූප එන්නේ නැහැ. අනිත් සේරම වැඩ. අද්දේ රූපයි විතරයි නැත්නම් අනිත් වැඩ. මේ මම දැන් මේක හදාගන්න ගෙදර ඉඳලා ටීවී එක මෙහෙට ගේන්න ඕනද? නෑ නෑ. අරන් එන්න ඕනේ. ගෙදර තියෙද්දිම හදන්න පුළුවන්. මරු නේද? මේ කොහොමද? දැන් මේලා කවුද ගෙදර ඉන්නේ? අපේ මලයා ඉන්නවා. මලයට කතා කරලා කියන්න ටීවී එක ඉස්සරහින් පහනක් තියලා ටීවී එක ගාවට ගිහිල්ලා දන ගහගෙන වැඳ ගන්න කියලා. මං කියන්නම්. ඕකා කුරයි. පොළොන්දකෝ එකේ තටි නේද? හෙලෝ. අයියෝ. මෙන්න අයියා කතා කරන්නේ බං. හානේ. මේ ගොඩ දාලා දෙන්නම් කිව්වා ටීවී එක. උඹ ඵලයන්කෝ ටීවී එක ගාවට. හා. විලා
පාන අප්පට්ටු කරගෙන වැඩ ගනි. අතර අමාරට කිවුරත් බල වැඩ ගනින්කෝ. හොඳයි. වැඩ ගත්තාද? වැඩ ගත්තා. මං කියන්නම් හොඳයි. හරි උන් කොරයි. එහෙනම් ඔය උන්නේ හෙත් ඇවිල්ලා මයි කකුල් දෙක ගාව වැටිලා දන ගහගෙන වැඳ ගන්නකො. මල්ලි අනුකුරක් පත්තු කරගෙන. අනුකුරක් පත්තු කරගෙන. ටීවී කාදලා දිනව නම් දෙයෝ මොනවා කරන්න බැරිද? දේවගේ රූප වෙන්න ගෙලගේ අමුදක් දෙන්න කියලා මේ කාලකන්ණිය ගෙදර තියෙන ටීවී එක ආදලා දෙන්න කියලා ටෝක් කරනවා. මේ වගේ කාලකන්ණිත් එක්ක කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ? ඕ අනනික පරයන් ලොකු නැහැ යන්න. ගෙදර තියෙන ටීවී එක මෙතන ඉඳලා හදන්න මම බිරියා ගුණාන්සේ. කාටද මම මේ බොරු කරන්නේ? මොකද මං બોලේ උනේ? කැලේ මැද ගමක් තියෙනවා එහි පප්පල. මලයා. අයියා. තාමත් බෝතනද? නැගිටපන්. අපිට අද කිරිපුරත් බලන්න වෙන්නේ නෑ. ඒක අපිට කොහේ හරි වැරදුනා බං. අයියේ මේ පවර් සප්ලයි එක නම් ගැලෙව්වා. මේක කිසිම අවුලක් නැහැ මට. පේන්නේ නැහැ කිසිම අවුලක් මේකේ. ඔය කරලා තියෙන්නේ. ඔය පවර් සප්ලයි එකද? ඔය ස්පීකරේ. ඔව් මම දන්න මේක පීකරේ. පවර් සප්ලයි එක තාම ගැලෙව්වේ නැහැ. මම ගලවන් එන්නම්කෝ එක් කරලා බලමු අරන් එන්න. ආයෙ එන්න ඕනේ නැහැ. කෝල් එකක් දියා. ගෙදර ඉඳලා. කාටද? එන්න ඕනේ නැහැ. කෝල් එකක් දෙන්න. ඒක හොඳයි. මේක බං ඇතුලේ වයර් කෑල්ලක් ගැලවිලා තියෙන්නේ. හරිද? ලොකුවට හදන්න වියදමක් යන්නේත් නැහැ. පොඩ බලලා ගේමක් ගාලා තියන්කෝ. වයර් එකක් ගැලවිලා. බලන්න. හරි. මට දැන් මේකේ ගැලවිලා තියෙන වයර් එක චුට්ටක් පෙන්නන්නකෝ මම බවුත් කරලා දෙන්න. චුට්ටක් පෙන්නන්න බලන්න. කමන්නේ මේ මල්ලි බලලා හදලා තියන්න එහෙනම්. ඒක තමයි. හවසෙන්නේ හවස 4 තියන්න. අපිට නෙමෙයි බයිලා ගහන්නේ. කාටද මේ බොරු කරන්නේ? ගහන්න තැන කොහොමද? රිමෝට් එකක් අපිට හෙන් වැටෙන්නේ 300. අපි ෂොප් එකේ විකුණන්නේ 400. ඔව්. දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා රිමෝට් එකක් කීයද කියලා ඇහුවොත් අපි කීය කියලාද කියන්නේ? 300. කීයද? 300. අනේ අයියේ මේ මට පොඩි හදිස්සියක් වුණා ඒ පොඩි කරදරයක් වුණා මම මේ මැච් එක බලනවා හිටියේ 4 වෙන මානට ආව විතරයි ටීවී කියලා කියන්නේ අයි පොඩ බලලා හදලා දෙන්න පුළුවන් නේද දැන් ටීවී එකකෝ ටීවී කියනවා ටීවී එක දෙන්න ටීවී වීල් එකයි මම පටස් ගාලා අරගෙන ඉන්නද වීල් එකේ තියෙන ටක් ගාලා මේ මාර කේස් එකයි වීල් එකේ ගෙදරනේ මට අමතක හදිස්සියට පයින් ගාන වෙලා තියෙන්නේ. ටක් අරගෙන කස්තුවා මොකද්ද බා ටීවී එකද? ඒ ඔතෙන්ට බවුත් තියලා හරියන්නේ මේ මෙතෙන්ට එතෙන්ට තිබ්බද මේ ඕකේ මේ කබ් එකේ අවුල තියෙන කබ් එකේ බලපන්කො හැටි කබ් එක කියන්නේ කබ් කියන්නේ අකෝ ඊවිම් බල ටීවී හදන මේකවත් දන්නේ අකෝ කාබලේට නෙමේ
මේ පැත්තම ගිහින් තියෙන සුද්ධ කරලා දාපන්. ඔව් මෙලෝ රහක් නෑ බං. මේ පොලිසියත් එපා වෙනවා බං රෙද්ද. මගෙන්මනේ බං හැමදාම පලිගන්නේ. ඊයේ ටවුන් එකේ නඩුව අතේ තියාගෙන පේමන්ට් එකේ ගියා. පොලිසිය දෙන්න ඔහොම ඉස්සරහින් එද්දි සිංහල නඩුව විසික්කා. ලයිට් කණු වෙදිලා ආයේ කකුල් දෙක ගාටව කියනවා. උදේ අපදුන්නේ. හැබැයි ඔය පොලිසියත් හදන්නේ බං ඔය අඟුලි මාල්ලාව තමයි අහිංසක කරගන්න හදන්නේ. දන්නේ නැතුව මගේ හැටි. ඒ උඹ ඕමනාවෙන් නෙවෙයි නේ බං අපි කියන්නේ වහන්නේ. දැන් දාගත්තනේ ලොකුට කඩේ. ඈ? මිල්ලෝ රහන්නේ බබල්. ඒ කවුද මම මේ සිවිල්ම ගහපු එක? ඈ? අර බලපන්කො පට්ට ඇදයි මූ වෝටර් ලෙවල් බලන්නේ නැද්ද ඔකද? බිමත් එක්ක ඇදයි. මීයා බලපන් මීයා අර මල්ලි ස්ක්‍රූප්නිය ගනින්කෝ. ඒ ස්ක්‍රූප්නිය නේද? හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවේ කර ඉන්නේ. හරකෙක් වගේ දොඩවල මෙතන කන්න එපා වද දෙන්න එපා. ඒ 20 එක වැඩ ගන්නද මේ මුට පාඩු වැඩේ කරන්න තියන්කෝ. ඔය නියනේ හරි දුන්නා. ජයතුවල්ද වීල් එකක් ගත්තද බං? ඔව් පෝ එදන්නේ බං ජපානයේ කාර් දෙයක් ගන්න පුළුවන් ලංකාවේ වීල් එකක් ගත්තා බං. මෑරන ඔය යන්න හොඳ නෑ බං. මේ වීල් කියද්දි මතක් වුණේ මේ පොලිසිය වලට આવුනේ වීල් දීලා නේ බං. දවසක් මම ටවුන් එකේ යද්දි පොලිසිය වීල් එක නතර වෙලා සායන්කාරයා හති දාගෙන තල්ලු කරනවා. ඊට පස්සේ මචං ලකුණු ටිකක් දාගන්න කියලා සායන්කාරයාගෙන් ළඟට ගිහිල්ලා කැප් එක ගලවලා ඇහුවා සර් තල්ලුවක් දාන්නද කියලා. නඩු 4 බිම ගියහම තල්ලු දාන්න කියලා ස්ටාර්ට් වුණාට පස්සේ මම දාම පොලිසියට ගියා. මාර වැඩ වෙන්නේ බං මාර පිටි ගන්න බං අම්මට උඩු මේ මොකද්ද බං? අඩු මරු බාන්නේ නේ බං මේක. ඈ මේ පොඩි තඩි. අඩු ලුකුට වෙනවා නේ බං මේ. මල්ලි මං දැන් තොට එකපාරකුත් කිව්වා. මම මෙතන වැදගත් වැඩක් කර ඉන්නේ. ආයේ කියන්නේ නැහැ. පැත්තකලා හිටපන්. ඔට පාඩු ඉදහකුගේ වැඩේ කරන්න දීලා ඈ කරදර කරන්නේ. මේ මන්නන් කියන්නේ මචං ආයතනයක සේවකයෙක් වුණාම ස්වාමියාට කීකරු වෙන්න ඕනේ. මොක්කුද බං? වෙත්ත මොකද බිත් එක කිරියේ. වෙත්ත මොකද බිත් මේ උඹ වැක්සින් එක ගහුවද බං? ඈ විද්දද? උඹ හොඳ බුද්ධිමත් කරා. ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි මේ බලපන්. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි අර වෛරස් එක ඇඟේ මෙහෙම ක්‍රියා කරන්නේ මචං. අර වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ සටන් කරනවා ඇතුළේ බං. දන්නවද? මල්ලි මං දැන් තොට එකපාරක් කට වහගෙන හිටපන් කියලා. මම මෙතන කරන වැඩේ තොට පේන්නේ නැද්ද? ඵලයන්ද? ඒකනේ බං මූ එලවල දාහන් ඔබට දැන් දෙපාර තුන් පාරක් කිව්ව නේද? ඈ මූ මේ පරිපතත් එක්කනේ මේ සටන් කරන්නේ. මේ නිකන් බැයි නම් ඵලයන්කෝ බයි යන්න. තොත් ඵලයන්ද? මෙච්චරලා මුට බැන්නේ තොට වදින්න. මාර්කෙක් වගේ මෙතන කියලා ඵලයක්. විදුලි මිනි පහන් හලෝ හෙලෝ අයියේ මේ මං අර මේ ටීවී එක ගන්න මල්ලි කතා කරන්නේ මේ ඒකේ ඔක්කොම දැන් කැලේ එක චෙක් කරලා බලලා මං හයි කරා ඒත් තාම කරන්ට් එක එන්නේ නැහැ ඔක ඔය බඩ කඩਿੱත්තුවට තාම කරන්ට් එක ගන්න බැරි වුණාද? ඕයි බැරි වුණානේ මේ මම හිතන්නේ මේ පවර් සප්ලයි එකේ අවුලක් නෙමෙයි මේකේ තියෙන්නේ මේ වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ මෙහෙම කරපන්. තෝගේ ටීවී එකේ කරන්ට් එකට යන ප්ලග් පොයින්ට් එකේ වයර් දෙකක් ගැට ගහලා ගනින් එළියට. ජුටේ නෑ හරි හරි ඔය දෙක දැන් උඹලා ගේ උඩින් යන 33000ට වීසි කරපන් කොක්ක වැටෙන්න. ඈ 33000ට? හරි මම දන්න. ඔව් 1 2 3 මල්ලි අද කල්තියා සොප් එක වහන්න වෙනවා. ඈ ඒ මල ගෙදර යන්න. අන්තිමට අලේ මන්නා